I'm Dr. Premasiri Gamage, faculty member of BIMT campus, also former chairman of the Industrial Development Authority and the management consultant to the MSME sector. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ BIMT campus එක ඒකාබද්ධව දැනට ව්‍යාපාර කරගෙන යන ව්‍යවසායික ප්‍රජාවට හඳුන්වා දෙන්න building resilience businesses in a challenging world. එහෙම නැත්නම් අපි කියනවා වෙනස් වෙන ලෝකයේ තිරසාර ව්‍යාපාරයක් ගොඩනගා ගන්නේ කෙසේද කියන කාරණා. මේකදී අපි කතා කරන්නේ විශේෂයෙන්ම අපි මුහුණ දෙනවා ව්‍යාපාර ලෝකයේ අභියෝගවලට. විවිධාකාර අභියෝග ඔබට බාහිර අභියෝග තියෙනවා, අභ්‍යන්තර අභියෝග තියෙනවා. මේ මොනවටත් අපි කියන්නේ අභියෝග කියලා. එහෙනම් තිරසාර ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න මොන වගේ උපාය උපක්‍රම ඔබ අනුගමනය කළ යුතුද? මේ අභියෝග අපි කොහොමද හඳුනගන්නේ? මේ හඳුනාගත්ත අභියෝග කොහොමද අපි සාර්ථක කරගෙන අපි දන්නවා ලංකාවේ ව්‍යාපාර වලින් සාර්ථකත්වයට යන්නේ මුළු ලංකාවේ ව්‍යාපාර තියෙනවා පොදුවේ පිළිගත්ත රජයේ සංඛ්‍යාලයකන වලට අනුව 85000ක ව්‍යාපාර තියෙනවා. මේ 85000න් 105යි නැගීමකට අනුව නැත්නම් සාර්ථකත්වයට යන්නේ. එහෙමනම් මේ 105න් බෑ අපේ රටක් දියුණු කරන්න. රටක් දියුණු කරන්න නම් රටේ ජනගහණයෙන් 3%ක ව්‍යාපාර තියෙන ඕන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපේ තියෙන 0.3යි. මෙම ක්ලිප් එක නරඹන ඔබත් ඔබේ ව්‍යාපාරය ගැන හිතුවොත් බලන්න ඔබ අලාභයටද යන්නේ, ලාභයටද යන්නේ, එහෙම නැත්නම් ලාභත් නැතුව අලාභයටද යන්නේ. මෙන්න මේ කරුණු අපි ගොනු කරලා ඔබේ ව්‍යාපාරයේ මේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? පැය 4 එළියට යනකොට ඔබ ගාව තියෙනවා resilient action plan එකක්. එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාරවලට එහෙම නැත්නම් ව්‍යාපාරයේ තියෙන අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද කියලා ක්‍රියාකාරී සැලැස්මක් ඔබ අතට පත් කරන වැඩසටහනක් මේක. ඒ නිසා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා කවුද මේකට සම්බන්ධ වෙන්නේ? දැනටමත් ව්‍යාපාර කරගෙන යන ඔබ වැනි ව්‍යවසායකයෝ. ඒ වගේම විවිධ කම්කටොළු බාධකවලට අභියෝගවලට මුහුණ දුන්න පිරිසක් වෙන්න පුළුවන් ඔබ දැනට ඔබේ ව්‍යාපාරය කරගෙන යන්නේ. එහෙමනම් මේ වැඩසටහන ව්‍යවසායක ඔබට සම්පූර්ණයෙන් නොමිල කරන්නේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල පරිශ්‍රයේදී මාර්තු මාසයේ 18 වෙනිදා උදේ 9 සිට 1 දක්වා සියලු දෙනාටම අපි ආරාධනා කරනවා ඔබේ ව්‍යාපාරය නව මුහුණුවරකින් අභියෝගවලට මුහුණ දෙන්න. වෙනස් වන ලෝකයේ අභියෝගවලට මුහුණ දෙන්න. ආර්ථික අභියෝග වෙන්න පුළුවන්, ඩිජිටල් අභියෝග වෙන්න පුළුවන්, විවිධ අභියෝග තියෙනවා. ඒ අභියෝගවලට මුහුණ දීලා කොහොමද ඔබේ ව්‍යාපාරය හයිපර් බිස්නස් එකක් බවට පත් කරන්නේ? එහෙම නැත්නම් බලාපොරොත්තු නොවූ සුපිරි තැනකට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් සියලු දෙනාම පැමිණෙන්න කියලා ආරාධනා කරනවා.